ශ්‍රී ලංකාවේ සමහර ගම්වල අදත් මධ්‍යම රාත්‍රියේ එක නමක් විතරක් හිමින් කියනවා. මොකද ඒ නම ශබ්දෙන් කිව්වොත් ඒක ඇහෙනවා කියලා උන් විශ්වාස කරනවා. ඒ නම මහසෝනා. ජනප්‍රවාදවලට අනුව මහසෝනා කලින් මනුස්සෙක්. ඔහුගේ නම රිටිගල ජයසේන. බලවත් යෝධ සටන්කාරයෙක් වූ ඔහු ගෝඨයිම්බර එක්ක සිදු වූ භයානක සටනකදී හිස කපා මරා දැමුණා කියලා කියනවා. හැබැයි ඔහුගේ අනුගාමිකයෝ මලසිරුර අත්හැරියේ නැහැ. එක වැසි සහිත රැක ඔවුන් ජයසේනගේ ශරීරයේ කැලෑව මැද තිබුණ පරණ සොහුනකට අරගෙන ගියා. එතන තහනම් සාන්තිකරණයක් පටන් ගත්තා. කළු දුම පිරුම් අතරේ මලසිරුර හිමින් කම්පා වෙන්න පටන් ගත්තා කියලා කියනවා. ඒත් අඳුර අතරේ ඔවුන් කරපු එක වැරද්දක් හැමදේම වෙනස් කළා. මනුස්ස හිස වෙනුවට වලස් හිසක් ඔහුගේ ශරීරයට සවි වුණා. තත්පර කිහිපයක නිශ්ශබ්දතාවයකට පස්සේ ඒ සිරුර ඇස් ඇරියා. එතන හිටපු එක මනුස්සෙක් පස්සේ කියලා තිබුණේ ඒක හුස්ම ගත්තේ මනුස්සෙක් වගේ නෙවෙයි. ඊට පස්සේ කැලෑව පුරා අසාමාන්‍ය හිනාවක් ඇහුණා කියලා කියනවා. ඒ රැට පස්සේ ඒ සොහුන අසලින් ගිය මිනිස්සු කිහිප දෙනෙක් අතුරුදහන් වුණා. ගම්බැසියෝ කියන්නේ ඔහු රැට සොහුන් කැලෑ පාළු පාරවල් අතරේ සැරිසරනවා කියලා. අදත් රැට පාළු පාරක අමුතු හුස්ම ගන්න ශබ්දයක් ඇහුණොත් පස්ස හැරෙන්න එපා. ඉතින් මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්ද? කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකකුත් දාලා තව මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.